එතකොට මේ 2019 වගේ ආපු ගාණක් හරිද? 2019 ආපු ගාණක්. එතකොට මේකේ කියලා තියෙන ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වූ කුඩා උපකරණයක් ග්‍රහලෝකයේ මත තබා ඇත. ග්‍රහලෝකයේ ස්කන්ධය පෘථිවි ස්කන්ධයෙන් තුන්ගුණයක් වන අතර අරේ පෘථිවි අරේ වගේ දෙගුණයක්ලු. හරිද? එතකොට මම මෙතන රූප දෙකක් ඇඳලා තියෙනවා ග්‍රහලෝකයයි පෘථිවියයි. පෘථිවි ස්කන්ධය කැපිටල් M නම් ග්‍රහලෝකයේ ස්කන්ධය 3යි. පෘථිවි අරේ කැපිටල් R නම් ග්‍රහලෝකයේ අරේ 2යි R. ඕකනේ කියන්නේ. එතකොට අපි හිතමු කිලෝග්‍රෑම් එකක ස්කන්ධය මේ ග්‍රහලෝකයේ මත තියලා තියෙන්නේ. හරිද? එතකොට අපි දන්නවා මෙන්න මේ වගේ ලක්ෂාකාර වස්තු දෙයක් අතර දුර r නම් ගුරුත්වාකර්ෂණ බලය හොයන්නේ මෙහෙමනේ. ඒ කියන්නේ බර තමයි. හරි. ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ බර. එතකොට මේ සූත්‍රයෙන් හොයන්න පුළුවන්නේ ලක්ෂාකාර ස්කන්ධ වලට විතරයිනේ. එතකොට දැන් අපි අර මෙන්න මේ වගේ ලොකු වස්තු දෙයක් අතර හොයනවා නම් ඕක අපි හිතමුකෝ මේ වගේ ලොකු වස්තු දෙයක් අතර මෙයා 3යි m මෙයා m කියලා හිතමු. එතකොට මේ දෙන්න අතර ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය හොයද්දී ඔන්නෝම ගුරුත්වාකර්ෂණ බලය නැති වෙනවනේ. F1 F2 කියලා. ඒ කියන්නේ FAB FBA කියලා. හරිද? ඔහොම ඇති වෙනන ගුරුත්වාකර්ෂණ බලයන් මෙයා A නම් මෙයා B නම්. හරිනේ. එතකොට ඔහොම ගුරුත්වාකර්ෂණ බලය නැති වෙනවනේ. එතකොට අපි අර ස්කන්ධ මෙතර තියෙනවා කියලා හිතලා තමයි ගන්නෙ. හරි? මොකද මේක ලක්ෂාකාර නෙමෙයි බව අපිට හොඳට පේනවා. එතකොට මෙන්න මේ දුර තමයි ගන්නෙ අර. දුරට ගන්නෙ. කොහොමත් ස්කන්ධ දෙක නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා ස්කන්ධ දෙක කොහොමත් ආදේශ කරගන්න පුළුවන් M1 M2 වලට. හරිද? මෙතෙන්ටයි මෙතෙන්ටයි. දුර ගන්නවට තමයි ප්‍රශ්නේ ඉන්නේ. දුර ගනිද්දි කේන්ද්‍ර දෙක අතර දුර ගන්න. හරි? එතකොට හරිනේ. කේන්ද්‍ර දෙක අතර දුර ගත්තම හරි. එතකොට මේ ගානෙත් එහෙම තමයි. මේ ගානෙත් මේ එහෙම ගන්න. හරිනේ. දැන් ඔන්න මම පෘථිවිය මතත් 1 කිලෝග්‍රෑම් වස්තුව තියලා තියෙනවා. 1 කිලෝග්‍රෑම් වස්තුව අදාළ ග්‍රහලෝකෙ මතත් තියලා තියෙනවා. ප්‍රශ්නේ අහන්නේ ග්‍රහලෝකයේදී උපකරණයේ බර කීයද කියලා. හරි. ග්‍රහලෝකයේදී බර. හැබැයි අපි දැන් මෙන්න මෙහෙම සූත්‍රයක් ගමුකෝ. දැන් මේ බර කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය කියලා අපි දන්නවා. හරිද? ඒක අනිවාර්යෙන් දැනගන්න එපා. බර කියලා මේ අදහස් කරන්නේ මොකද්ද? ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය කියන එක හොයන්නේ කොහොමද? ගුරුත්වාකර්ෂණ බලය හොයන්නේ Gm1 M1 M2 බෙදීම දුරේ වර්ගය. මේකෙන් හොයන්නේ. බර කියන එක හොයන්නේ දැන් මේකෙන්. mg ගෙන් නෙමෙයි හොඳේ. mg ගෙන් හොයන්න පුළුවන් පෘථිවිය ආසන්නයේ හෝ ඒ කියන්නේ ග්‍රහලෝකයක මතු පිට පෘෂ්ඨයට ආසන්න ඒවට විතරයි mg දාන්න පුළුවන්. බර හොයන්න. හරිද? ඒ කියන්නේ අර ගොඩක් දුරට යද්දී ලොකු වේරියන්ස් වෙනවා. ඒ කියන්නේ දැන් හිතමුකෝ දැන් අපි දැන් බර හොයන්නේ කිව්වම ටක් ගාලා 10න් වැඩි කළා දැන් කාගේ හරි ස්කන්ධයේ කිලෝග්‍රෑම් 42 නම් එයාගේ බර ගන්නේ අපි 10න් ගුණ කරලා ගන්නෙ. ගුරුත්වත්වරණය 10 නිසා එහෙම කියලා ගන්නවා. හැබැයි මෙහෙමනේ. ඕක ඔය පෘථිවි පෘෂ්ඨයට ආසන්න හරියට ඕක වළංගුයි. ওই සූත්‍රය mg කියන එක. හැබැයි ඕක පෘථිවිය ටික ටික උඩට යද්දී පෘථිවියේ හෝ ග්‍රහලෝකයේ උඩට යද්දී ඕක වෙනස් වෙනවා. අර ඒ වේරියන්ස් එක පෙන්නන සූත්‍රය තමයි මේ තියෙන්නේ. මේක තමයි වළංගු සූත්‍රය. දැන් මේක පෘථිවි පෘෂ්ඨයටත් වළංගුයි. පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් කොච්චර දුරකට ගියත් පෘථිවිය ඇතුළට ගියත් ඕක වළංගුයි. හරිද? එතකොට මේක මේ සූත්‍රය වළංගුයි. එතකොට අර mg කියන සූත්‍රය වළංගු වෙන්නේ පෘථිවි පෘෂ්ඨය ආසන්නයේදී විතරයි. හොඳේ. එතකොට මේ මට මෙහෙම ලියන්න පුළුවන් නේ. මෙන්න මේ පෘථිවියේදී හරි. පෘථිවියේදී බර මම මෙහෙම ලියනවා. පෘථිවියේදී බර මෙහෙම ලියනවා. පෘථිවියේදී බර. හරි. බර පෘථිවියේදී කොහමද ගන්නෙ? සූත්‍රය නම් Gm1 M2 බෙදීම R වර්ගනේ. ඕකෙන් තමයි හොයන්නේ. එහෙනම් මේකට ආදේශ කරමු. G එහෙම ආදේශ කරනවා. M1 M1 කියන්නේ ස්කන්ධ දෙක මොකක්ද මෙතන තියෙන? මෙතන දැන් ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙන්නේ අර උපකරණය සහ කිලෝග්‍රෑම් එකේ උපකරණය සහ පෘථිවිය අතර. ඒතර පෘථිවියේ ස්කන්ධය කැපිටල් M කියලා අරන් තියෙනවා. උපකරණයේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකයි. හරිනේ? දුරේ වර්ගය. දුර මොකද්ද මෙතන ඉඳන් මෙතනට තියෙන? දුර කැපිටල් R. හරිනේ? කැපිටල් R අර මෙතන පොඩි මේකක් තියෙනවා කියලා ඒක ගණන් ගන්න එපා. සාමාන්‍ය පෘථිවියට සාපේක්ෂව උපකරණයේ එන පොඩි. ඒතකොට ඒ උස නොසලකා හැරිය හැකිනේ. ඒතකොට පෘථිවිය R වර්ග. හරිනේ? අන ස්කන්ධේ කේන්ද්‍රයේ තියෙනවා කියලා හිතුවා. මේකෙත් මෙතන තියෙනවා කියලා හිතුවා. ඒ අතර දුර ගත්තේ. හොඳේ. හරි. හැබැයි අපි දන්නවා පෘථිවියේදී බර හොයන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක පෘෂ්ඨයේ උඩනේ තියෙන්නේ. ඒතර පෘෂ්ඨයේ උඩ තියෙනම් අපිට මේකේ බර ගන්න පුළුවන් 10න් ගුණ කරලා. මං කියවනේ පෘථිවි පෘෂ්ඨය ආසන්නයේදී ඒක වළංගුයි. එහෙනම් අපිට මේකේ බර අනිත් පැත්තට කියන්න පුළුවන් කොහොමද? අනිත් පැත්තට කියන්න පුළුවන් ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි ගුරුත්වත්වරණය 10යි. අන්න ඔහම කියලා කියන්න පුළුවන්.
තේරෙනවද? දැන් මේ දාන්නේ පෘථිවියේදී ගුරුත්වත්වරණය. පෘථිවි පෘෂ්ඨයේදී ගුරුත්වජ ත්වරණය. හරිනේ. එතකොට අපි අර ලොකු සූත්‍රයෙන් වෙනම හොයනවා. mg සූත්‍රයෙන් වෙනම හොයනවා. මොකද පෘථිවි පෘෂ්ඨයේ උඩ තියෙන නිසා. හරිනේ. දැන් අපිට එනවා පොඩි සම්බන්ධතාවයක් gm බෙදීම r වර්ග කියන එක සමාන වෙනවා 10ට. හරිනේ. ඔන්න ඕක පොඩ්ඩක් ඕන වෙනවා අරක සුළු කරගෙන යද්දි. හරිද? හරි. එතකොට අනිත් පැත්ත සුළු කරමු ග්‍රහලෝකයේදී. අර ග්‍රහලෝකයේ ගුරුත්වත්වරණය අපි දන්නේ නැහැ. ඒකයි ඔක හොයන්න බැරි. හැබැයි පෘථිවියේදී ගුරුත්වත්වරණය 10ක් කියලා ඔයාලා දැනගන්න ඕනේ. කුමච්චාන්ත්‍ර විද්‍යාවේ 10ක් කියලානේ ඔක ගන්නෙ. හැබැයි ග්‍රහලෝකයේදී කීයද කියලා අපි දන්නේ නැහැ. නැත්තම් ඉතින් ගුණ කරලා ගන්න පුළුවන්. ග්‍රහලෝක පෘෂ්ඨය උඩනේ තියෙන්නේ. ග්‍රහලෝකයේදී. ඔන්න ග්‍රහලෝකයේදී බර ගන්න යන්නේ. හරිනේ. බර ග්‍රහලෝකයේදී. හරිද? මේ සූත්‍රයෙන් තමයි ගන්නෙ. මේ සූත්‍රයෙන් ගන්නත් පුළුවන්. mg කින් ගන්නත් පුළුවන්. වැඩේ කියන්නේ ගුරුත්වත්වරණය දන්නේ නැහැ. හරිනේ. මේක තමයි ප්‍රශ්නේ. එහෙනම් මේ සූත්‍රයෙන් ගමු. ඒතර ග්‍රහලෝකයේදී මේක වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ දෙකේ මේකේ තියෙන ස්කන්ධ දෙක මොකද? ස්කන්ධය 3යි m3යි කිලෝග්‍රෑම් එකයි. ওই දෙක අතරින් ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙන්නේ බර ඇති වෙන්නේ. ඒතර 3යි m වතාවක් 1යි කිලෝග්‍රෑම්. මේ දෙන්න අතර දුර කීයද? මේ දෙන්න අතර දුර 2යි r. ඒතර 2යි r ගේ වර්ග කියන එක අපිට සලකන්න පුළුවන්. මේක පොඩ්ඩක් සුළු කරන්න. g 3යි m මේකේනෝ 4යි r වර්ග. හරිනේ. ඒතර මම මෙන්න මේක 3යි 4යි මේ එළියට අරගෙන මෙන්න මෙහෙම පොඩ්ඩක් ලියා ගන්න. එතකොට මේක සමාන වෙනව කාටද? මෙන්න මෙතන මම ඔප්පු කරලා තියෙනවා ඒක 10ක් කියලා. හරිනේ. එතකොට 3 බෙදීම 4යි මෙතන 10යි. එතකොට අපිට මේක දෙකෙන් කපන්න පුළුවන් නේ. 4ට දෙකේව 2යි 10ට දෙකේව 5යි. 3 වරක් 5 15යි 15 බෙදීම 2යි නිව්ටන් කියලා උත්තරයක් එනවා. හරිනේ? හරි. ඕක තමයි උත්තරේ ඉතින්. 15 බෙදීම 2 තමයි. හරිනේ? මම හිතුණා තේරුණා කියලා. පෘථිවියේදී අර mg සූත්‍රයට දාන්න පුළුවන් අපි ගුරුත්වත්වරණය 10ක් කියලා දන්නවනේ. අන්න එතන තමයි පොයින්ට් එක තියෙන්නේ. ඒ ගුරුත්වත්වරණය 10ක් කියන එක අපි ගන්න ඕන. කොහොමත් අර පේපරේ MCQ එකේ මුලම පිටේ උඩම අර විභාග දෙපාර්තමේන්තුව අන්න ඒ තියෙන තීරුවේ දීලා තියෙනවා ගුරුත්වත්වරණය 10ක් විදිහට ගන්න කියලා. තේරෙන්නේ? ඒ පෘථිවි පෘෂ්ඨයේ උඩදී. දැන් මේකේ ග්‍රහලෝකයේ උඩදී ගුරුත්වත්වරණය දැනගෙන හිටියනම් mg ගෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ m ට කිලෝග්‍රෑම් එක දානවා g ට දානවා ග්‍රහලෝකයේ මතදී ගුරුත්වත්වරණය. හැබැයි අපි පෘථිවිය මතදී ගුරුත්වත්වරණය දන්නවා. හැබැයි ග්‍රහලෝකෙදී දන්නේ නැහැ. එහෙනම් ග්‍රහලෝකෙදී අපිට හොයන්න වෙන්නේ ලොකු සූත්‍රයෙන්. GM1 M2 බෙදීම R වර්ගයෙන් තමයි හොයන්න වෙන්නේ. ඒතර ඒක හොයද්දී අපි දන්නේ ඒ කියන්නේ අපි අතින් දාගත්ත පද ටිකක් එනවනේ. අපි අතින් දාගත්ත පද තමයි M කැපිටල් M කියන එක අපි අතින් දාගත්තේ. ග්‍රහලෝකයේ අරය කැපිටල් R කියන එක අපි අතින් දාගත්තේ. ඒතර ඒකට ආදේශ කරන්න වෙනත් යමකින් මොකක් හරි දෙයක් ගන්න ඕනේ. කියන්නේ වෙනත් තැනකින් අපි දන්න තැනකින් මොකක් හරි එකක් ඒ සම්බන්ධතාවක් අරගෙන ඒක අතෙන්ට දාන්න ඕනේ. අගයක් විදියට. ඒතර අපිට අන්න එතන ගණිතي තමයි පෘථිවිය අවශ්‍ය වෙන්නේ. අපි පෘථිවිය මතදී ගුරුත්වත්වරණය දන්න 10යි කියලා. ඒතර පෘථිවිය මතදී බර ලියන්න පුළුවන් ආකාර දෙකකට. එකක් අර ලොකු සූත්‍රයෙන් ලියනවා. ඒතර අර පද ටික එහෙම් පිටින්ම අර කැපිටල් M කැපිටල් R කියන එක පැටල වෙනවා. ඒතර අපිට අර පැත්තට ආදේශ කරන්න පුළුවන්. අනිත් පැත්තට අපි දන්නවා පෘථිවිය මතදී ගුරුත්වත්වරණය 10ක් කියලා. ඒතර ඒකෙන් අපිට කෙලින්ම බර කියන්න පුළුවන් බර අගය. කියන්නේ කෙලින්ම 10න් ගුණ කරලා බර කෙලින්ම අගය කියන්න පුළුවන් 10 නිව්ටන් කියලා. ඒක අරකට සමාන කරලා අපි අර අතින් දාගත්ත පද කැපිටල් M කැපිටල් R වෙනුවට මේ හදා ගන්නවා යම්කිසි අගයක්. අපි ඉලක්කමක්. අන්නේ ඉලක්කම මෙතනට ආදේශ කරන එක තමයි කරන්නේ. හරිනේ? ඒක තමයි ඔතනදී කරන්නේ. හරි. එහෙම තමයි සාමාන්‍යයෙන් මේ වගේ ගානක් ඕනම ගානක් යන්නේ. ඔය තාපයේ එහෙම ගණන් තියෙනවා මේ වගේ. කියන්නේ අවස්ථා දෙකක් දෙනවා. එක අවස්ථාවකින් අර අපි අතින් දා ගන්න පද ටිකක් තියෙනවා. එක අවස්ථාවක දත්ත සාමාන්‍යයෙන් වැඩි. ඒකෙන් අපි අර සම්බන්ධතාවයක් ගන්නවා අර අපි අතින් දාගත්ත පදවලට. පස්සේ අනිත් පැත්ත ලියාගෙන එනවා. අර මේ පැත්තෙන් හදාගත්ත අපි සංඛ්‍යාත්මක අගයක් අර පැත්තේ අපි අතින් දාගත්ත අගයකට ආදේශ කරනවා. ඒ කියන්නේ අපි අතින් දාගත්ත පද වෙනුවට ආදේශ කරනවා. ඒතර ලස්සනට උත්තරේ එනවා. හරිනේ. අවස්ථා දෙකක් යටතේ තමයි යන්නේ. මේකත් බලන්න. මේකෙත් හරි ලේසි ගානක් තියෙන. මේකත් අර විදිහටම ගන්න පුළුවන්. මේකේ බලන්න අර ගුරුත්වත්වරණේ දීලා තියෙනවා මේ පෘථිවියේ ගුරුත්වත්වරණේ පෘථිවිය මත පිටදී 10යි කියලා. ඔන්න මම බ්‍රහස්පති ඇඳ ගන්නම් පෘථිවියත් ඇඳ ගන්නම්. හොඳයි. බ්‍රහස්පති සාමාන්‍යයෙන් ලොකුයි. මේ ඉන්නේ පෘථිවිය. මේ ඉන්නේ බ්‍රහස්පති මේ ඉන්නේ පෘථිවිය.
බ්‍රහස්පති ග්‍රහයාගේ විස්කම්භය මධ්‍යන්නේ ඝනත්වයේ පිළිවෙලින් විස්කම්භයයි මධ්‍යන්නේ ඝනත්වය මේක අර ලේසි ගණන් නෙවෙයි මොකද ස්කන්ධයත් හොයන්න වෙන්නේ මේ ඝනත්වය ඇතුළේ. ඒකට වැඩි අමාරුයි. හරි අපි සේරම ලියාගමු ඉතින්. අමාරුයි කියලා අතාරින්න බෑනේ. බ්‍රහස්පති ග්‍රහයාගේ විස්කම්භය සහ මධ්‍යන්නේ ඝනත්වය. මෙයාගේ ඝනත්වය D1 කියලා ගමු. මෙයාගේ ඝනත්වය D2 කියලා ගමු. හරිද? නැත්තම් මෙහෙම දාගමු කොහොම තියෙන්නේ ඝනත්වය. ඝනත්වය මේකේ ඝනත්වය මේකේ අරයත් සම්බන්ධව දීලා තියෙනවනේ. විස්කම්භය 11 ගුණයක්ලු. හරිනේ. එතකොට මේක R නම් මේක 11යි ආ. හරිනේ විස්කම්භය ගත්තත් එකයි අරය ගත්තත් එකයි. ඉතින් විස්කම්භය 11 ගුණයක් කියන්නේ අරයත් 11 ගුණයක් කියන එක තමයි. හරි. ඝනත්වය 4ෙන් එකල්ලු. මේකේ ඝනත්වය 4ෙන් එකයි D කියලා දැම්මොත් මේක D. හරිනේ. මේක ඒ කියන්නේ පෘථිවියේ ඝනත්වයෙන් 4ෙන් එකක් තමයි. ඒ කියන්නේ ඇත්තටම බ්‍රහස්පති හැදිලා තියෙන්නේ වායු වලින් හොඳේ. එතකොට අනිවාර්යෙන් ඝනත්වය අඩු වෙන්න එපා. අපේ වගේ පොලොවක් නෑ ඒකට බ්‍රහස්පති වලට. හරි. එතකොට ඔන්න ආයෝන ගාන කියවලා බලන්න. බ්‍රහස්පති ග්‍රහයාගේ විස්කම්භය සහ මධ්‍යන ඝනත්වය පිළිවෙලින් පෘථිවියේ එමාගයන් මෙන් පෘථිවියේ අගයන් වගේ 11 ගුණයක්ලු අරය 4 එකක්ලු ඝනත්වය. හරිනේ. එතකොට ඔහොම ගන්න පුළුවන්. එතකොට මෙයාගේ ස්කන්ධය අපි දන්නේ නැහැ. හරි. මේකේ ස්කන්ධය අපි M1 කියලා දාගමු. මෙයාගේ ස්කන්ධය M2 කියලා දාගමු. ඒක ඉස්සෙල්ලා හොයලමුකෝ. ස්කන්ධය හොයන්න පුළුවන් ඝනත්වය දීලා තියෙනම් ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාවනේ. මේක තමයි සූත්‍රය. හරිද? මේක තමයි සූත්‍රය. මේකට තමයි ආදේශ කරන්න වෙන්නේ. මොකද ඝනත්වය දීලා ස්කන්ධ අපිට ඕන නම්. මොකද ගුරුත්වාකර්ෂණ ඔය බල එහෙම හොයන්න අනිවාර්යෙන් මේ ස්කන්ධය කියන එක අවශ්‍යයි. එහෙනම් ස්කන්ධය හොයන්න පුළුවන් කොහොමද? ඝනත්වය වතාව පරිමාවය. එහෙනම් මම M1 කියන එක හොයන මෙන්න මෙහෙම. ඝනත්වය 4න් 1යි D පරිමාව 5 නෑ මේ ගෝලයක් 3න් 4යි 5 R ඝනය. R ඝනය කියන්නේ 11යි R ගේ ඝනය. හරිනේ. එතකොට මෙතනින් එනවා මේ 4ට මේ 4 කැපිලා යනවා. එන්න මෙහෙම එකක්. වැඩි සුළු කරන්න ඕනේ නැහැ. මොකද මේක අපි MCQ එක ගන්න කරන්නේ. එහෙම පද කැපිලා යන්න පුළුවන්. ලාවට නිකන් සුළු කරගන්න 11 ඝනයක් එනවා. R ගේ ඝනයක් එනවා. ඔන්න ඔය පද ටිකනේ එන්නේ. හරි. ඒ විදිහට මේ පැත්ත ස්කන්ධයත් හොයාගන්න. මේ පැත්ත ස්කන්ධයත් හොයාගන්න M2. ඝනත්වය D පරිමාව 3න් 4යි 5 R ඝනය. හරිනේ. ඒතර මේ පැත්ත ස්කන්ධ එනවා 4යි D බෙදීම 3යි 5 R ඝනය. ඔන්න ඕක තමයි මේ පැත්ත ස්කන්ධය එන්නේ. හරිනේ. M2 කියන එක. මොකක්ද අහන්නේ? පෘථිවිය මතදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාව 10යිලු. ඒ කියන්නේ මෙන්න මෙතනදී G සමානයි 10යිලු. යන්නේ මෙතන G තමයි අහන්නේ. එතන G තමයි අහන්නේ. හරිනේ. එහෙනම් අපි 1 කිලෝග්‍රෑම් එකක හරි මොකක් හරි සිම්පල් M ස්කන්ධයක් කියලා ගාන හදාගෙන යමු අර විදියටම. නේ? අර විදියටම හදන්න පුළුවන්. මේක උඩ තියන්නකෝ යම් කිසි M ස්කන්ධයක්. ඔන්න මම සිම්පල් M ස්කන්ධයක් තියුවා. මේක උඩත් ඒ ස්කන්ධෙම තියන්න. එතකොට හරි. අරගේ වගේම තමයි. එකම උපකරණය තැන් දෙකේම තියන්න. එතකොට ගානටෝ ගාන හදාගෙන යන්න පුළුවන්. එහෙනම් මම ওই වස්තුවේ බරට ප්‍රකාශන දෙකක් ලියන්න. මේ බලන්න. වස්තුවේ බරට මම ප්‍රකාශන දෙකක් ලියනවා. එතකොට පෘථිවියේදී දැන් මේක මත ක්‍රියාත්මක වෙන ගුරුත්වාකර්ෂණ බලය මොකක්ද? ඔන්න මම ගුරුත්වාකර්ෂණ බලය දාගත්තා. F. ඒක අපිට ලොකු සූත්‍රයෙන් ලියන්න පුළුවන් මෙහෙම. G පෘථිවියේ ස්කන්ධය කීයද? 4යි D බෙදීම 3යි 5R ඝනය. අපි තියපු උපකරණේ නැත්තම් වස්තුවේ ස්කන්ධයේ සිම්පල් එම් මේ දෙන්න අතරනේ බල ඇති වෙන්නේ. අපිට ඒකම ආපහු මේකේ R වර්ගයෙන් බෙදුවේ නැහැ. ඒ කියන්නේ මේකේ දුරේ වර්ගයෙන් බෙදන්න ඕන. හරිද? මේකේ දුරේ වර්ගය මොකද්ද? මේ ස්කන්ධ දෙක අතර දුර මේකනේ. ඒක R. එහෙනම් R ගේ වර්ගයක් එනවා. හරිනේ? R ගේ වර්ගයක් එනවා. ඒක අපිට අනිත් පැත්තෙන් ලියන්න පුළුවන් ස්කන්ධය 10න් වැඩි කරලා හේතුව පෘථිවිය මතු පිට තියෙන නිසා. හරිනේ? ස්කන්ධය ගුරුත්වත්වරණයෙන් වැඩි කරලා මේ තියෙන්නේ මේ 10 කියලා තියෙන්නේ ගුරුත්වත්වරණය. ගුරුත්වච හරිනේ. එතකොට අපිට මේකෙන් යම්කිසි ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා. අපිට ඕන විදිහට ඕක ඇඩ්ජස්ට් කරලා අනිත් පැත්තට ආදේශ කරමු. ওই පැත්ත දන්න එකක් නේ. දැන් අපි පෘථිවිය මතදී ගුරුත්වත්වරණය අපි දන්නවා. හැබැයි අපි මේකෙදි ගුරුත්වත්වරණය තමයි හොයන්නේ. හරි. එහෙනම් මේකෙත් අපිට
ඔය විදිහටම සම්බන්ධතාව ලියන්න පුළුවන්. කැපිටල් G ස්කන්ධ දෙක මොකද්ද? ස්කන්ධ දෙක මේ ස්කන්ධයයි. ඒ කියන්නේ බ්‍රහස්පතිගේ ස්කන්ධය අපි අර උඩින් තියපු වස්තු ස්කන්ධය. ඒක අපිට ලියන්න පුළුවන් වස්තු ස්කන්ධය නම් සිම්පල් m ග්‍රහලෝකය. ඒ කියන්නේ බ්‍රහස්පතිගේ ස්කන්ධය මේ තියෙන්නේ. 5D බෙදීම 3යි 11 ඝනය r ඝනය. හරිනේ. බෙදන්න ඕන r වර්ගයෙන්. r වර්ගය කියන්නේ මොකද්ද? මේ වස්තු දෙක අතර දුර. මේ වස්තු දෙක අතර දුර කියන්නේ මේකනේ. 11යි r නේ. එහෙනම් 11යි r ගේ වර්ග. 11යි r වතාවක් 11යි r. ඔහොම නෙන්නේ. හරි. අනිත් පැත්ත ලියන්න ස්කන්ධය වතාවක් ඒ මතු පිටදී ගුරුත්වත්වන්නේ. ඒක g කියලානේ අපි දාගත්තේ. ඒක තමයි අපි හොයන්න ඕන දේ. හරිනේ? මේක තමයි හොයන්න ඕන. සිම්පල් g කියන එක. මම මෙහෙම කරන්නම්කෝ. ඔය දැන් හරි නේද? ඒක තේරුණානේ. පෘථිවිය මතු පිටදී ගුරුත්වත්වන්නේ දන්නෝ. ඒක නිසා එතන 10 කියලා දැම්මා. හැබැයි මේ බ්‍රහස්පතිකේදී අපි දන්නේ නැහැනේ. ඒක නිසා ඒක හැම තියෙන්න උන. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ මෙන්න මෙහෙම පොඩි වැඩක් මම කරනවා මෙන්න මේ වගේ. mg ඔහම තිබුණාවේ. g තුයි simple m තුයි 5d වර්ගය කියන්නේ මේකේ සංකේත ටික සේරම මම එකතු කරගන්න එක තැනක. මෙන්න මේ කැපිටල් R කියන්නේ කැපිටල් R වර්ගනේ. ඒකට ගණේ කැපිලා ගියාම කැපිටල් R කියන එක ඉතුරු වෙනවා. ඒක උඩ කැපිටල් R කෙනෙක් තියෙනවා. අගයන් ටික වෙනම ගන්න සංඛ්‍යාත්මක අගයන් ටික. 11 11ත් එහෙමයිනේ. 11යි 11 11 වර්ග. ඒකත් මෙතෙන්ට කැපිලා ගියාම 11ක් විතරක් ඉතුරු වෙනවා. ඔන්න ඔච්චර ඉතුරු වෙන්නේ. හරිනේ. එතන මේක පදයක් විදියට ඔන්නම එකම පදයක් විදියට ඔහම තියෙනවා. ඊට පස්සේ මේකත් m වතාවක් 10. මේකෙත් අපිට මේ විදිහටම වෙන් කරගන්න පුළුවන්. g d phi r වර්ගයට මෙතන කැපිලා යනවා. r කෙනෙක් ඉතිරි වෙනවා. simple m. ඒතර අගයන් ඉතිරි වෙන්නේ 4 බෙදීම 3ක්. හරිනේ. ඔන්න. දැන් මම මෙහෙම කරන්නම්. මේ අපිට මෙන්න මේ කෑල්ල නේද මේ තියෙන්නෙත්. මෙතන d වර්ගයක් කොහමද ආවේ? d වර්ගයක් එන්නේ. මේ කෑල්ලම නේද මේ තියෙන්නේ. එහෙනම් අපිට ඒක තනි කරගන්න පුළුවන් නේ. හරි නේද? ඒ 1 2 3 4 5 1 2 3 4 5යි. මේක පොඩ්ඩක් තනි කරගන්න මේ පැත්තේ. GD 5 RM සමානයි 3යි M වතාවක් 10 බෙදීම 4. ඕකනේ ඉන්නේ. හරි. මේක ආදේශ කරගන්න මෙතෙන්ට. MG එහෙම තියෙන දෙමු. ඒක හොයන්න ඕන එකනේ. මෙන්න මේ කෑල්ල වෙනුවට අපි ආදේශය දෙමු. මේ කොටස වෙනුවට ආදේශය දෙමු. 3යි M වතාවක් 10 බෙදීම 4 වතාවක් 11. ඕකනේ ඉන්නේ. දැන් M ට M කැපිලා ගියා. G මේ ටික සුළු කරලා ගත්ත මෙන්න 30 වතාවක් 11 බෙදීම 4 එතකොට දෙකෙන් කපන්න පුළුවන් 15යි හරිනේ උත්තර දශම වලට මෙදල් තියෙනවනේ හරි මේක 7.5යිනේ උත්තර 7.5 11න් වැඩි කරා නම් හරිනේ එච්චර ගියක් නේද එච්චර අගයක් එනවද එච්චර අගයක් එනවදනේ මෙන්න මෙතන තුනේ ඉලක්කම හැල්ලා තියෙනවා මෙන්න මෙතන මේ තුනේ ඉලක්කම දාලා නැහැ මෙතෙන්ට එද්දි. එතන තුනක් තියෙනවා හොඳේ. එතන මේ හැම එකෙම තුනක් පහළට යන්න ඕනි. එතකොට මේ එතකොට කොහොමද සුළු වෙන්න ඕන? බලන්න ආයේ. එතන තුනේ ඉලක්කමක් තියෙනවා හරි. ඒක හැරිලා ගිහිලා තියෙන්නේ. මේ තුනේ ඉලක්කම මෙතනට කැපෙනවා. හරිද? එතකොට 10 බෙදීම 4 නෙන්නේ. වතාවක් 11යිනේ. ඒතර 4ට 2 ඒවා 2යි. 10ට 2 ඒවා 5යි. එතකොට පස්තරක් 11 55යිනේ. පස්තරක් 11 55යි.
බෙදීම 2යි. ඒ කියන්නේ 27.5යි නිව්ටන් කිලෝග්‍රෑමයට. ඕකනේ ගුරුත්වත්වරණය කියන්නේ. හරිනේ. හරිනේ නේද? නිව්ටන් කියන්නේ kg ms ඍණ 2 කිලෝග්‍රෑමයට කිව්වට පස්සේ මේ කැපිලා ගිහලා ms ඍණ 2 වලින් එනවනේ. ගුරුත්වත්වරණය හරිනේ. ඒකකේ හරි. එතකොට ඔහම තමයි එන්න ඕන. හරිනේ. අතර අර තුනේ ඉලක්කම අඩුවක් වෙලා මේ උත්තරය ආවේ නැත්තේ. හරි. මේ එතකොට මෙන්න මේකත් බලන්න. මේ බලන්න. පෘථිවිය මේ සූර්යයා තියෙනවා. හරිද? පෘථිවිය සූර්යයා වටා අරය R1 වෘත්තාකාර පථයක V1 වේගයෙන් පරිභ්‍රමණය වන බව හා අඟහරු ග්‍රහයා සූර්යයා වටා R2 වන වෘතයක වෘත්තාකාර පථයක V2 වේගයෙන් පරිභ්‍රමණය වන බව උපකල්පනය කරන්න. හරිද? එතකොට මෙන්න මෙතන මේ ඉන්නේ සූර්යයා. හරිද? sun සූර්යයා. ඊට පස්සේ මේකේ අරය R1 වෙච්ච. ඒ කියන්නේ මේකේ සූර්යාගේ කේන්දරේ ඉඳන් මේකේ අරය R1 වෙච්ච පථයක පෘථිවිය. හරිද? පෘථිවිය චලනය වෙනවා V1 වේගයෙන්. හරිනේ? ඊට පස්සේ තව චුට්ටක් දුරින් තියෙනවා කවුද? අඟහරු. හරිද? අඟහරු තියෙනවා. ඔන්න ඔය වගේ පතයක. හරිනේ? එතකොට මේ පතේ අරය R2 කියලා අපිට කියලා තියෙනවා. හරිද? R2 එතකොට අඟහරු චලනය වෙන්නේ කොච්චර වේගෙන්ද? අඟහරු චලනය වෙන්නේ V2 වේගෙන්. හරිනේ? එතකොට මේ දෙන්න දැන් සූර්යයා වටා වෘත්තාකාර පතයක චලනය වෙනවනේ. මම සූර්යාගේ ස්කන්ධය මං ගන්නම් කැපිටල් M කියලා. මෙයාගේ ස්කන්ධේ ME කියලා දාන්නම්. M Earth නිසා. හරිනේ? මේක Earth මේක මාස්. හරිනේ? මේක ME කියලා ගන්න. හරිනේ? ස්කන්ධේ ME කියලා ගන්නම්. මේක MS කියලා ගන්නම්කෝ. එතකොට හරිනේ? ස්කන්ධය සූර්යාගේ. හරිනේ? එතකොට මේකනේ කතාව. වෘත්තාකාර පතයක යන්න නම් හරිද? වෘත්තාකාර පතයක යන්න නම් කේන්ද්‍රයේ දෙසට බලයක් තියෙන්න ඕන. ඒකට අපි කියනවා කේන්ද්‍ර අභිසාරී බලය කියලා. හරිද? එතකොට අපි try කරන්න ඕන කේන්ද්‍ර අභිසාරී බලය ලෙස මේ වෙලාවේදී ක්‍රියා කරන්නේ කවුද කියන එක. අපෙන් අහන්නේ V1 බෙදීම V2 නේ. ඒතර වේග අතර අනුපාතයක් ඕන අපිට කේන්ද්‍රයේ අභිසාරී බලය සම්බන්ධව සූත්‍ර දෙකක් ගන්නයි ඕන මේ ග්‍රහලෝක දෙකට. හරිද? එතකොට අපි කල්පනා කරන්න ඕන කේන්ද්‍ර අභිසාරී බලයක් ලෙස මේ වෙලාවේදී ක්‍රියා කරන්නේ කවුද කියන එක. හරිද? එතකොට මේකේ එකම බල කියන්නේ එකම බලයයි තියෙන්නේ. සූර්යයා සහ පෘථිවිය ගැන හිතුවට පස්සේ ওই දෙන්න අතර ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා. ඒක F SE කියලා දාමු. සූර්යයා මගින් පෘථිවිය මත මේ පැත්තට බලයක් ඇති වෙන ඔය අවස්ථාවේදී F ES හරිනේ. ඊට පස්සේ මෑස් වලත් එහෙමයි. හරිනේ? මාස් වල සෝරි. මාස් වලත් එහෙමයි. මාස් වලත් ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා සූර්යයා මගින් අඟහරු මත. ඒ විදිහටම ප්‍රතික්‍රියා බලයක් ඇති වෙනවා. ඒ විදිහෙන් ප්‍රතික්‍රියා බලයක් ඇති වෙනවා මාස් වලින් ඒ කියන්නේ අඟහරු විසින් සූර්යයා මත. හරිද? එතකොට මේකේ දැන් පෘථිවිය අඟහරු අතර තියෙන බල ගන්න හොඳ නැහැ. හරි. ඒ ඇත්තටම බලයක් ක්‍රියාත්මක වෙලා මේ පොඩි වෙනසක් වෙනවා. හරිද? එහෙම හිතන්න ගියොත් ඉතින් ගාන හදන්නේ නැහැ. තියෙන තැනවත් අපිට හරියට කියන්නේ නැහැ නේද? මේ ග්‍රහලෝක දෙක තියෙන තැන අනුව වෙනස් වෙනවා ඉතින් හරි. විස්කම්බේ දෙකලවර තියෙනවද? ඒවා අපි දන්නේ නැහැ නේ. ඉතින් මේ කට්ටිය චලනය වෙන විදිය අනුව ඒකත් වෙනස් වෙනවා. ඇත්තටම එහෙම හදන්න බෑ ගාන ඇත්තටම. හරි. ඔය ගාන අපි මේ හදන විදිය වැරදි. අපි මේ සූර්යයා සහ ඒ ග්‍රහලෝක අතර ගුරුත්වාකර්ෂණ බල විතරක් හදන්න ලියන්නේ. ඇත්තනම දැන් මේ දෙන්න අතරත් ගුරුත්වාකර්ෂණ බලයක් අට ගන්න ඕනේ. මේ දෙන්න අතරත් මේ වෙලාවේදී ගුරුත්වාකර්ෂණ බලයක් අට ගන්න ඕනේ. ඒතර ඒ බලවලත් සංරචක වෙනවනේ මේ කේන්ද්‍රය දෙසට. එතකොට අර වැඩේ අවුල් යනවා. හරි. එහෙම ඇත්තටම මේ බලත් අරගෙනම තමයි හදන්න වෙන්නේ. එතකොට දැන් මේ ගාන එච්චර එහෙම හිතලා හදන්න කිව්වොත් හදන්න වෙන්නේ නැහැ. ඒක නිසා මේක මත ක්‍රියා කරන්නේ සූර්යයා මගින් ඇති කරන බල විතරයි කියලා හිතලා ග්‍රහලෝක දෙක මතම ක්‍රියාත්මක වෙන්නේ සූර්යයා මගින් ඇති කරන බල විතරක් කියලා හිතලා ගාන හදාගෙන වෙන්නේ. හරිනේ? එතකොට අපිට මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? FSE ඒ කියන්නේ සූර්යයා මගින් පෘථිවිය මත ක්‍රියාත්මක වෙන ගුරුත්වාකර්ෂණ බලය ලියන්න පුළුවන්. කැපිටල් G වතාවක් සූර්යයා සහ පෘථිවිය අතරනේ ඇති වෙන්නේ. සූර්යාගේ ස්කන්ධය MS පෘථිවි ස්කන්ධය ME බෙදීම මේ බෙදීම දුරේ වර්ගය. දුරේ වර්ගය ඉතින් R1 ගේ වර්ග. හරිනේ? ඊට පස්සේ අපිට පුළුවන් මේක හොයන්න.
FSM මාස් මත තියෙන එක. හරි. GM GM M කියලා දාමු. GMM MS ඒ දෙන්න අතරනේ තියෙන්නේ. බලන්න. දුරේ වර්ගය R2 ගේ වර්ගය. අන්න සූත්‍රේ. මේ මොනවාද? මේ තියෙන කේන්ද්‍රාභිසාරී බල. හරිනේ. මේ ග්‍රහලෝක දෙකේ තියෙන කේන්ද්‍රාභිසාරී බලය. ඒ කියන්නේ වෘත්තාකාර පතවලට හේතු වෙන කේන්ද්‍රාභිසාරී බල තියෙන මේ. කේන්ද්‍රාභිසාරී බල. එතකොට අපිට මෙහෙම කරන්න පුළුවන්. දැන් වේගත් එක්ක සම්බන්ධයක් ගන්න නම් අනිවාර්යෙන් ග්‍රහලෝක වලට F සමාන m දාන්න ඕන. Earth වලට දානවා. ඔක තියෙන දිශාවට කේන්ද්‍රයේ දෙසට කේන්ද්‍රයේ දෙසට F සමාන m. හරිනේ. කේන්ද්‍රයේ දෙසට තියෙන බලය FSE ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය MSME දුරේ වර්ග R වර්ග R1 ගේ වර්ග. ස්කන්ධය මොකද්ද? මේකේ වෘත්තාකාර පතේ යන්නේ සූර්යයාද පෘථිවියද? දැන් පෘථිවියට තමයි දාන්නේ. ඒතර පෘථිවියයි සූර්යය අතර තමයි බල හටගන්නේ. එක්ක පෘථිවි ස්කන්ධය මෙතන දාන්න ඕනේ නැත්නම් සූර්යගේ ස්කන්ධය. මෙතන වෘත්තාකාර පතේ යන්නේ පෘථිවිය නිසා ME තමයි දාන්න ඕනේ. හරි. එතකොට කේන්ද්‍රාභිසාරී ත්වරණයට සූත්‍ර තුනක් තියෙනවා. R ඔමෙගා වර්ග V වර්ග බෙදීම R V ඔමෙගා කියලා. හරිනේ. එතකොට දැන් මේකේ අර වේගය තියෙන නිසා අපි මෙන්න මේ සූත්‍රය තෝරගෙන ඒක දාන්න තමයි try කරන්නේ. හරි. මොකද වේගය දීලා තියෙන නිසා. ඔමෙගා ඕනනම් ඔමෙගා තියෙන සූත්‍රය දාන්න ඕන. හරි. ඔය ආවර්ත කාල සංඛ්‍යාතය අන්න ඒ වගේ හරවනම් ඔමෙගා දැම්මනම් හරි. මොකද ඔමෙගාත් එක්ක ආවර්ත කාලය කෙලින්ම ඍජුව සම්බන්ධ වෙනවනේ. හරිනේ. හරි. එතන මේකේ V1 ගේ වර්ග බෙදීම දුරේ වර්ග. දුරේ වර්ග කියන්නේ දුරේ වර්ග නෙමෙයි දුර කියන එක R1. හරිනේ. හරි. ඒ විදිහටම අඟහරුවට දාන්න පුළුවන්. කේන්ද්‍රයට කේන්ද්‍රය දෙසට F සමාන m දානවා. කේන්ද්‍රයට තියෙන බලය FSM ඒ කියන්නේ GMS බෙදීම R2 ගේ වර්ග සමානයි වෘත්තාකාර පතේ යන්නේ අඟහරු. එතකොට MS ත්වරණය ලියන්න පුළුවන් කේන්ද්‍රාභිසාරී ත්වරණය V2 ගේ වර්ග බෙදීම R2. හරිනේ. ඔහොම ලියන්න පුළුවන්. මේකේ දැන් පද ටික කපලා මේ ගානට හදාගන්න ෆික්ස් කරගන්න. මේක ME කියන එක මෙතනට කැපිලා යනවා. MS කියන එක sorry. මේක MS නෙමෙයි හොඳේ. MM දාන්න ඕන. මොකද සූර්යයා නෙවෙයි අඟහරුවට යන්නේ. අඟහරුනේ වෘත්තාකාර පතේ යන්නේ. ඒතකොට අඟහරුගේ ස්කන්ධය දාන්න ඕන. අඟහරු වලට දැම්මෙත් ඊටතර කේන්ද්‍රයේ F සමාන M. ඒතකොට මේක කැපිලා යනවා. MM කියන එක මෙතනට කැපිලා යනවා. R2 කියන එකෙන් මෙතරින් එක්කෙනෙකුට කැපිලා යනවා. ඒ කියන්නේ R2 මෙතන වර්ගයක් තියෙනවා කියන්නේ R2 වතාවක් R2 නේ. ඒකේ එකක් කැපිලා යනවා. ඒතර R1ට කැපිලා යනවා. ඒතර මේක අපිට එනවා V1 ගේ වර්ග සමානයි GMS බෙදීම R1. මේකේ V2 ගේ වර්ග සමානයි GMS බෙදීම R2. හරිනේ. හරි. අපෙන් අහන්නේ මොකද්ද? V1 බෙදීම V2 නේ. හරි. එහෙනම් අපි මේක දෙක බෙදමු ඉතින්. V1 ගේ වර්ග බෙදීම V2 ගේ වර්ග. පස්සේ බැරිය වර්ගමූලය අරන් ගන්න උත්තරේ හොයාගන්න. බෙදීම GMS බෙදීම R2. එතකොට මේ ටික කැපිලා යනවා. එක තමයි ඉන්නේ. එතකොට R1 යටට එනවා. R2 උඩට යනවා. හරිනේ. ඊට පස්සේ මේක අහන්නේ V1 බෙදීම V2 නිසා දෙපැත්තම වර්ගමූල ගත්තා නම් හරි. හරිනේ. වර්ගමූල ගත්තා නම් R2 ගේ වර්ගමූල බෙදීම R1. ඔන්න උත්තරේ මේක තමයි උත්තරේ. හරිනේ. R2 බෙදීම R1 කියන එක උත්තරේ 3 තමයි ගන්න වෙන්නේ. හරිනේ. මේක උත්තරේ 1 මේක උත්තරේ 3. හරිනේ. ඔන්න ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වලින් ආපු ගණන්. මේක නම් මේ 2024 ද කොහෙද ආපු එකක්. නැත්තම් මේ අවුරුද්දේ හරි මම මතක නැහැ. මේ ඊට පස්සේ අද අනිත් කොටස තමයි චන්ද්‍රිකා කියා දෙන්න හැදුවේ. හරි චන්ද්‍රිකාවල අහන ප්‍රශ්න ටිකයි. චන්ද්‍රිකා වලින් ගාන දුන්නොත් අහන ප්‍රශ්න ටික තමයි කතා කරන්න හදන්නේ. හරි. කෙටියෙන් කියා දෙන්නම්. චන්ද්‍රිකා. එතකොට චන්ද්‍රිකාවක් කියන්නේ මොකද්ද? චන්ද්‍රිකාවක් කියන්නේ මොකක් හරි ග්‍රහලෝකයක විස්තරයක් හොයාගන්න. හරිද? නැත්නම් ග්‍රහලෝකයකට sannivedana පහසුකම් ලබා ගන්න. ඒ ග්‍රහලෝකයේ වටා කක්ෂයක වෘත්තාකාර කක්ෂයක නැත්නම් ඉලිප්සාකාර කක්ෂයක කක්ෂගත කරන උපකරණයක් තමයි
මේ චන්ද්‍රිකාවක් කියලා කියන්නේ. හරිද? චන්ද්‍රිකාවක් කියලා කියන්නේ. ඒතර මේ චන්ද්‍රිකාව යම්කිසි නියත වේගයකින් තමයි ওই වෘත්තාකාර පතේ හැමතිස්සෙම යන්නේ. හරිද? ඒතර වෘත්තාකාර පතේ යන්නේ හැමතිස්සෙම නියත වේගයකින්. ඇත්තරම චන්ද්‍රිකා සාමාන්‍යයෙන් අභ්‍යවකාශයේ ස්ථානගත කරන නිසා අභ්‍යවකාශය කියන්නේ රික්තයක්. හරිද? එතකොට රික්තයක් කියන්නේ වාත ප්‍රතිරෝධයක් ඇත්තෙම නැහෙනේ. එතකොට ශක්තිය හානි වෙන්නේ නැහැ. හරිද? එතකොට ශක්ති හානියක් වෙන්නේ නැහැ චන්ද්‍රිකාව වලදී. හරි චන්ද්‍රිකා චලනය වුණා කියලා ශක්ති හානියක් වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ අපි වාහනයක් උනත් යනකොට දැන් වාතය ගැටෙනවනේ ඇවිල්ලා. හරිද? එතකොට තමයි ওই ශක්ති හානිය වෙන්නේ. ඒ කියන්නේ අපි එන්ජිමෙන් දෙන බලය මේ ඔයාලා දැකලා ඇති ඔය බයිසිකල් වලින් එහෙම යද්දි බයිසිකල් පාගනකොට මේ හුලම් පාරක් එහෙම ඉස්සරහින් අපි පැත්තට ආවොත් අපිට පාගන්න අමාරුයිනේ. අපි කොච්චර බලය දාලා පෑගුවත් වාහනේ හිමීට යන්නේ. ඒ කියන්නේ බයිසිකලේ හිමීට යන්නේ. ඒ කියන්නේ අපි අර උපරිම ශක්තිය දෙනවා. ඒ ශක්තිය ඇත්තරම මේ වාත ප්‍රතිරෝධය නැතුව තිබ්බනම් බයිසිකලේ හෙන වේගෙන් යන්න පුළුවන්. හැබැයි අර ප්‍රතිරෝධය නිසා බයිසිකලේ හිමීට යන්නේ. දැන් හැබැයි චන්ද්‍රිකාවක එහෙම වෙන්නේ නැහැ. අපි ඒ කියන්නේ චන්ද්‍රිකාවෙන් දෙන ශක්තිය සම්පූර්ණයෙන්ම මේ ශක්තිය සම්පූර්ණයෙන්ම චාලක ශක්තිය බවට හැරිලා එයා වෘත්තාකාර පතේ යනවා. හරිනේ? ශක්තිය හානි වෙන්නේ නැහැ. ඒතර ওই චන්ද්‍රිකා කක්ෂගත කරද්දී ඇත්තටම වියදමක් යන්නේ නැහැ. ඇත්තටම ওই චන්ද්‍රිකාවල මේ ඒ කියන්නේ චාලක ශක්තිය චලනය වෙනුවෙන් වියදමක් යන්නේ නැහැ. හරි? ඇත්තටම ওই චන්ද්‍රිකාවල සූර්ය පැනල් එහෙම ගහලා තියෙන්නේ අර චන්ද්‍රිකා වලට يعني චන්ද්‍රිකා එක්ක දාන්නේ සංනිවේදන කටයුතු සඳහානේ. ඔය ඩයලොග් ඇන්ටනා කියලා අපි පාවිච්චි කරන්නේ. ඒවට සැටලයිට් කියන්නේ චන්ද්‍රිකා තමයි. සැටලයිට් වලින් එන තරංග ඒ ගන්න නම් චන්ද්‍රිකා වැඩ කරන්න එපේ. ක්‍රියාත්මක වෙන්න එපේ. කරන්ට් එකක් තියෙන්න එපේ. අන්න ඒ ගන්න තමයි ඔය සූර්යකෝෂෙහිම දාන්නේ. හරිද? ඇත්තටම කරන්නේ චන්ද්‍රිකාවක් කක්ෂයට ගෙනියලා අදාළ තැනට ගෙනියලා වේගයක් ලබා දෙනවා. හරිද? කක්ෂගත කරලා වේගයක් ලබා දෙනවා. වේගයක් ලබා දුන්නට පස්සේ අර ගුරුත්වාකර්ෂණ බලය ඒ කියන්නේ මේ පෘථිවියයි මේ අතර ගුරුත්වාකර්ෂණ බලයක් හට ගන්නවානේ. මේක අපි හිතමු චන්ද්‍රිකාවකට ඉංග්‍රීසියෙන් කියන්නේ සැටලයිට් කියලා හිතමු. S කියලා හිතමු. මේක Earth. හරිනේ. එතකොට මේක පෘථිවිය මගින් චන්ද්‍රිකාව මත මේක චන්ද්‍රිකාව මගින් පෘථිවිය මත. හරිනේ. ඔන්නෝම ගුරුත්වාකර්ෂණ බල දෙයක් හට ගන්නවානේ. එතකොට දැන් කොහොමද මේක වෘත්තාකාර පතයක යන්න try කරනවා හේතුව මේක කේන්ද්‍රාභිසාරී බලය ලෙස ක්‍රියා කරන. හරිනේ. කේන්ද්‍රාභිසාරී බලය. එතකොට හැම වෙලෙම කක්ෂගත කළ චන්ද්‍රිකාව වේගය ලබා දෙනවා බලයට ලම්බක වෙන විදිහට. එතකොට වේගයක් දුන්න ගමන් නැත්නම් චාලක ශක්තියක් දුන්න ගමන් මෙන්න මේ පෘථිවිය මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය කේන්ද්‍රාභිසාරී බලය බවට පත් කරගෙන එයා වෘත්තාකාර පතයක චලනය වෙනවා. ආපහු අපි ඒකට වේගයක් සපයන්න ඕනද? ඒ කියන්නේ දැන් වේගයක් දුන්නනේ. දැන් එයා වෘත්තාකාර පතයක යනවා. ඒක කවදාවත් නවතිනවද? නෑ ඒක නවතින්නේ නෑ. ඇයි මොකද අපි දීපු ශක්තිය විනාශ වෙන්නේ නෑනේ. අපි දීපු චාලක ශක්තිය ඒක විනාශ වෙන්නේ නැහැ. හේතුව වාත ප්‍රතිරෝධයක් නැහැනේ. ඕක ඉතින් හැමදාම ওই වේගින්ම චලනය වෙන එක තමයි වෙන්නේ. තේරුණේ? දැන් හිතන්නකෝ දැන් අපි වුණත් දැන් මේ මොකක් හරි මේසයක් මත මොකක් හරි චලනය කරනවා කියලා. හරි. දැන් මකන එකට පොඩි ෂොට් එකක් දෙනවා කියලා හිතන්නකෝ මේසයක් උඩ තියලා. ඒ මකනේ ටික දුරක් ගිහලා නවතිනවනේ. හිතන්න පෘෂ්ඨේ කිසිම ප්‍රතිරෝධයක් තිබෙත් නැහැ වාත ප්‍රතිරෝධයකුත් තිබ්බේ නැහැ කියලා. එහෙම වුණොත් අනිවාර්යෙන් ওই මකනේ ජීවිතේට නවතින්නේ. ඒ කියන්නේ නවතින්නේ නැහැ. ඇයි නවතින්නේ ප්‍රතිරෝධී බලයක් තියෙන්න බෑ. අපි දීපු බලය නිසා ඔක නිරන්තරයෙන් චලනය වෙන්න ඕන. එකම වේගෙන් චලනය වෙවි යන්න ඕන. ඇයි චලනය ඒ කියන්නේ නවතින්න හේතුවක් නැහැ. ඝර්ෂණයක් නැහැ වාත ප්‍රතිරෝධයක් නැත්තම් චලනය වෙන්න හේතුවක් නැහැනේ. ඒතකොට එයා ඉබේටම චලනය වෙනවා. දිගට චලනය වෙනවා. ඒක අපි අර බාහිර බලයක් අනිත් පැත්තට දීලා නවත්තනකම් ඒක චලනය වෙනවා. දැන් මේ චන්ද්‍රිකාවෙත් එන්නේ ඒක තමයි. දැන් චාලක ශක්තියක් දුන්නට පස්සේ අභ්‍යවකාශය නිසා ඕක විනාශ වෙන්නේ නැහැ. ඕක අනිවාර්යෙන් ඔහොම චලනය වෙවි තියෙන්න ඕන දිගටම. ඒ කියන්නේ දිගටම තියෙන්න ඕන. හරිනේ? එතකොට අපි දැන් මේකේ හොයන්න යන්නේ චන්ද්‍රිකාවක ආවර්ත කාලය දැනගන්න ඕන. චන්ද්‍රිකාවක භ්‍රමණය වෙන කෝණික ප්‍රවේගය දැනගන්න ඕන. චන්ද්‍රිකාවක වේගය සඳහා සූත්‍රය දැනගන්න ඕන. ආන්නේ සූත්‍ර ටික ගන්න එක තමයි අපි දැන් කරන්න යන්නේ. හරිද? එතකොට මෙන්න මෙහෙම මේ සූත්‍ර ටික අපිට ඔප්පු කරන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදිහට අපිට ඔප්පු කරන්න පුළුවන්. අර කලින් කරපු ටික වගේම තමයි. හරි. ලේසි. ලොකු දෙයක් නෑ.
සූත්‍ර කටපාඩම් කරගන්න ඕනෙත් නැහැ. කටපාඩම් කරන්නේ නැහැ කොහොමද මේමයි සූත්‍ර. ඔප්පු කරගන්න දැනුම තියෙන මොකද ඔප්පු කරන් තමයි එන්නේ. හරි. එතකොට මෙහිමයි ගන්නෙ. එතකොට මං චන්ද්‍රිකාව මෙන්න ඇදලා තියෙනවා. හරිද? මේ තියෙන චන්ද්‍රිකාව, මේ තියෙන චන්ද්‍රිකාව යන වෘත්තාකාර පතය. එතකොට මෙන්න මෙතන පෘථුවිය තියෙනවා. පෘථුවියේ ස්කන්ධය කැපිටල් M කියලා හිතමු. චන්ද්‍රිකාවේ ස්කන්ධය සිම්පල් M කියලා හිතමු. දැන් මෙන්න මේ දෙන්න අතර තියෙන දුර කොච්චරද? මේ දෙන්න අතර තියෙන දුර කොච්චරද? මේ දුරනේ. ඒ දුර තමයි කක්ෂයේ ඇරය. හරිනේ? සිම්පල් R දාමුනේ. පෘථිවි ඇරයට තමයි සාමාන්‍යයෙන් කැපිටල් R දාන්නේ. හොඳේ. කැපිටල් R දාන්නේ පෘථිවි ඇරයට. එතකොට මේක සිම්පල් R කියලා දාමු. සිම්පල් R කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි අර මේකේ සම්මතයක් විදියට පෘථිවියේ ඇරය හරි ග්‍රහලෝකයේ ඇරය හරි කැපිටල් R දාන්නේ. සම්මතයක් විදියට. හරි? කැපිටල් R වෙන තැන් වලට දාන්නේ නැහැ. ඒතර කක්ෂයේ ඇරය ගැන කියනවා නම් සිම්පල් R වගේ දාන්න. හරි? එතකොට කක්ෂයේ අරය තමයි මේ තියෙන්නේ. හරිනේ? කක්ෂයේ අරය. එතකොට දැන් මේකේ බලයක් ක්‍රියාත්මක වෙනවනේ පෘථිවිය දිශාවට. ඒකනේ FES කියලා කිව්වේ. ඒක තමයි අපිට ඕන. හරිද? දැන් වේගයකුත් තියෙන මේ පැත්තට. V කියලා වේගයකුත් තියෙනවා. හරි. එතකොට මේකේ කේන්ද්‍රාපිසාරී බලය හොයාගත්තා නම් හරි. FES ගුරුත්වාකර්ෂණ බලයනේ. G ස්කන්ධ දෙකේ ගුණිතය කැපිටල් M වතාවක් සිම්පල් M දුරේ වර්ගය. ස්කන්ධ දෙක අතර දුරේ වර්ගය. ඒ කියන්නේ මේක. හරිනේ? එතකොට මේ තමයි මොකද්ද? කේන්ද්‍රාපිසාරී බලය. මේ මොකද්ද? කේන්ද්‍ර අபிසාරී බලය විදියට ක්‍රියා කරන්නේ මෙයා. හරිනේ? ගුරුත්වාකර්ෂණ බලය තමයි මේ වෙලාවේදී කේන්ද්‍ර අபிසාරී බලය විදියට ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් කේන්ද්‍රය දෙසට F සමාන m දානවා. චන්ද්‍රිකාවට දාන්න හොඳේ. කේන්ද්‍රය දෙසට චන්ද්‍රිකාවට ඔය චන්ද්‍රිකාවනේ වෘත්තාකාර පතේ කියන්නේ. චන්ද්‍රිකාවට F සමාන m දානවා. හරිනේ? F සමාන m දානවා. ඒතර කේන්ද්‍රයේ සෙට තියෙන බලය මොකක්ද? FES. ස්කන්ධයේ චන්ද්‍රිකාවේ ස්කන්ධය කීයද? සිම්පල් M. කේන්ද්‍රාපිසාරී ත්වරණයට ආදේශ කරන්න පුළුවන් මෙන්න මේ සූත්‍ර තුන. R ඔමෙගා වර්ග V වර්ග බෙදීම R. ඔන්න ඔය දෙක ආදේශ කරන්න පුළුවන්. හරිනේ? අනිත් සූත්‍රයේ තියෙන V ඔමෙගා දෙකම තියෙන නිසා ඒක ඕනේ නැහැ. මම මෙතනට V වර්ග බෙදීම R දාන්නම්. හොඳේ. R කියන්නේ කක්ෂය කියන්නේ වෘත්තාකාර පතේ ඇරේ. එතකොට වෘත්තාකාර පතේ ඇරේ කියන්නේත් ඔය ස්කන්ධ දෙක අතර දුරම තමයි. සිම්පල් R. හරිනේ? ඒව තේරුම් ගන්න ඕනේ. FES කියන එක මට ආදේශ කරගන්න පුළුවන්. G capital M simple M බෙදීම simple R ගේ වර්ග simple M V වර්ග බෙදීම R simple R. හරිනේ? ඒකේ පද ටික කැපිලා ගියාම R ට මෙතන එක්කෙනෙක් කැපිලා යනවා. simple M ට simple M කැපිලා යනවා. එතකොට මට V වර්ග කියන එක ඇවිල්ලා තියෙනවා. GM බෙදීම simple R කියලා. හරිනේ? එතකොට අපිට වේගයට ප්‍රකාශනයක් එනවා. GM බෙදීම simple R. හරිනේ? මේක සූත්‍රයක් තමයි. සමහර ළමයි මේක කටපාඩම් කරගෙනත් යනවා. එතකොට මේ තියෙන්නේ චන්ද්‍රිකාවක් කක්ෂගත කරාට පස්සේ දෙන්න ඕන වේගය. හරිනේ? චන්ද්‍රිකාවක් කක්ෂගත කරාම දෙන්න ඕන වේගය. කක්ෂයේ අරය මත නදා පවතිනවා. හරිනේ? කක්ෂගත කළ පසු චන්ද්‍රිකාවට ලබා දිය යුතු වේගය තමයි ඔය තියෙන්නේ. හරිනේ? ඒක කක්ෂයේ අරය මත රඳා පවතී. හරිනේ? කක්ෂයේ අරය මත රඳා පවතිනවා. හරිනේ? කක්ෂයේ අරය මත විතරයි රඳා පවතින්නේ. පෘථිවි ස්කන්ධය මතත් රඳා පවතින. පෘථිවි ස්කන්ධයදී වෙනස් වෙන්නේ නැහැ නේ. කක්ෂයේ අරය වෙනස් වෙන්න පුළුවන්. මොකද චන්ද්‍රිකාව තියෙන තැන එකම කක්ෂයේ කක්ෂගත කරවන්න බෑනේ. නේ හැම චන්ද්‍රිකාවම මොකද දැන් චන්ද්‍රිකා තියෙනවලු පෘථිවිය වටේ බර ගාණක් තියෙනවලු ඉතින්. හරි ලක්ෂ මිලියන ගාණක් තියෙනවා. එතකොට ඉතින් එකම කක්ෂයේ තියන්න බෑනේ. ඔක් ගැටෙනවනේ. එතකොට ඉතින් කක්ෂය අපිට මේ වෙනස් කක්ෂවල තමයි තියන්න වෙන්නේ. එතකොට කක්ෂයේ අරය මත අපි දෙන්න ඕන වේගය වෙනස් වෙනවා. ඉතින් ඕක ගණනය කරලා විද්‍යාඥයෝ කියනවා මේ චන්ද්‍රිකාව මෙන්න මේ කක්ෂයට ගෙනියලා මෙන්න මේ වේගය දුන්නා නම් හරි. එතකොට මේ වේගය හොයන්නේ මේ සූත්‍රයෙන්. තේරෙනවද මං කියන දේ? ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපිට පෘථිවියේ ඉඳන් කිලෝමීටර් 100ක් ඒ කියන්නේ පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳන් කිලෝමීටර් 100ක් නෙවෙයි කිලෝමීටර් 10000ක් විතර ඈතින් නැත්නම් කිලෝමීටර් 10000ක් විතර ඈතින්
අපිට කක්ෂගත කරන්න ඕන චන්ද්‍රිකාවක්. හරිද? ඒතර අන්නේ 10000 කියන එක මෙන්න මේ R වෙනුවට දාලා G කියන්නේ 6.67යි 10 ඍණ 11යි පෘථිවි ස්කන්ධය දානවා මෙතනට. ওই ටික දාලා වේගය හොයනවා. අර වේගයක් එනවනේ වේගයගයක්. ආන්නේ වේගය අපි චන්ද්‍රිකාව දාලා තැනට ගෙනියලා වේගයක් ලබා දෙනවා. අන්නේ වේගය ලබා දෙනවා. අපි දැන් මේකෙන් කැල්කියුලේට් කරන වේගය අපි එතනදී ලබා දෙනවා. එතකොට මේක ඔය කක්ෂයේ දිගටම ඔහොම තියෙනවා. ඒ කියන්නේ අපි හදිසියක් දෙන වේගය වෙනස් වුණා කියනකො. ඒ කියන්නේ අපි ප්ලෑන් කරන් ඉන්නේ කිලෝමීටර් 10000ක් දුරට ගෙනියලා. හරිද? කිලෝමීටර් 10000ක් දුරට ගෙනියලා එතන කක්ෂගත කරන් තමයි අපි try කරන්නේ. කිලෝමීටර් 10000ක් දුරින් හරි පෘථිවි කේන්ද්‍රයේ ඉඳන් කිලෝමීටර් 10000ක් දුරින් කක්ෂගත කරන් තමයි අපි හිතන් ඉන්නේ. හැබැයි අපි මේකේ වේගය ගණනය කරද්දි මොකක් හරි වැරද්දක් වෙලා වේගයේ 10000ට අදාළ වේගය නෙමෙයි අපි දෙන්නේ. අපි ඊට වඩා වෙනස් වේගයක් අපි අදාළ තැනට ගෙනියලා දෙනවා මෙයාට. එතකොට වෙන්නේ මොකක්ද දන්නවද? එතකොට වෙන්නේ අර අපි දීපු වේගයට අනුව එයාගේ කක්ෂය හදා ගන්නවා. ඒ කියන්නේ එයා අපි 10000න් අතෑරියට 10000න් අතෑල්ලා අදාළ වේගෙ දුන්නට වේගේ වැරදිනේ. ඒ කක්ෂයට අදාළ වේගය නෙවෙයි අපි දීලා තියෙන්නේ. ඒතකොට ඒ වේගයට අනුව කක්ෂය හැදෙන එක වෙන්නේ. ඒ කියන්නේ කක්ෂය 10000 නෙවෙයි දැන් 10000ට වඩා එක්ක අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. එයාට දීපු වේගයට අනුව එයා කක්ෂයේ ඇරේ හදා ගන්නවා. හරිනේ? ඒතර අපි අර අදාළ වේගය දෙන්න ඕන. අදාළ වේගය ඕකෙන් හොයන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙහෙම ගන්නත් පුළුවන්. හරිනේ? ඔය කේන්ද්‍රය දෙසට f සමාන ma කියන එක මෙහෙම දාලා ඔමේගා හොයන්නත් පුළුවන්. කේන්ද්‍රය දෙසට f සමාන ma. හරිනේ? කේන්ද්‍රය දෙසට f කියන එක නම් m බෙදීම r වර්ගනේ. ස්කන්ධය m තරණය r ඔමේගා වර්ග. හරිනේ? ඔන්නම ගන්න පුළුවන්. එතකොට මේකෙත් අර කැපිලා ගෙඩිලා ගියාම මේකේ ඔමේගා තමයි උක්ත කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දෙන්න ඕන කෝණික ප්‍රවේගය කොච්චරක්ද කියන එක තමයි මම මේ දැන් හොයන්නේ. හරි. එතන මෙන්න මේ r කියන එක මෙහාට බෙදන්න පුළුවන්. gm බෙදීම r ඝණය ඔමේගා වර්ග. ඔමේගා කියන එක ගන්න පුළුවන් වර්ගමූල gm බෙදීම r ඝණය. හරි. ඔන්න. මේක සූත්‍රය තමයි මේව නිල් පාටින් කොටු කරන්න. මොකද මේව කටපාඩම් කරගන්න ඕන සූත්‍රය නෙමෙයි. කටපාඩම් කරගන්න ඕන සූත්‍ර රතු පාටින්. හරි. කටපාඩම් කරගන්න ඕන සූත්‍ර රතු පාටින් කොටු කරන්න. මේව නිල් පාටින් කොටු කරන්න. මේවා මේ නිකන් අර අපි නිකන් මතක තියාගෙන ඉන්න මේ සූත්‍රය තමයි එන්නේ කියලා. මොකද අපි ගාන හදද්දි වැරදුනොත් අපිට දැන් තේරෙනෝනේ මේක නෙවෙයි එන්න ඕන. හැබැයි මේකේ මොකක් හරි වැරද්දක් වෙලා තියෙන මෙද හරියදී අපිට මේක එන්න ඕන ආවේ මේක නෙවෙයි. අර එහෙම හිතන්න පුළුවන් මේ සූත්‍රය ටිකක් ඇහැට හුරු වෙලා තිබ්බහම. හරි. එතකොට මේ අපි දැන් ඔමේක දන්නවනේ ආවර්ත කාලය හොයමු. ඒ කියන්නේ ආවර්ත කාලය කියන්නේ මොකද්ද? ආවර්ත කාලය කියන්නේ මේ චන්ද්‍රිකාව පෘථිවිය වටේ එක වටයක් ගිහිල්ලා ආපහු මෙතනට එන්න ගත වෙන කාලය. හරිද? ඒතර ආවර්ත කාලය අපිට හොයන්න පුළුවන්. ආවර්ත කාලය අපි ගමු. ආවර්ත කාලය සමානයි t. හරිද? t සමානයි 2π බෙදීම ඔමේගා. හරිනේ මේක තමයි සූත්‍රය. මේක කටපාඩම් කරගන්න ඕන සූත්‍රය. මේ කටපාඩම් කරගන්න සූත්‍රයක්. හරි. මේක වෘත චරිතයේ ඔය ඒකනේ ඔය යාන්ත්‍ර විද්‍යාව කෙලව ගත්තට පස්සේ ළමයි දැන් මෙහෙමනේ යාන්ත්‍ර විද්‍යාව කෙලව ගන්නවා. හරිද? මුල්ම පාඩම කෙලව ගන්නවා. ඊට පස්සේ මොකද්ද? ඌ ඒක හදාගන්න try කරන්නේ නැහැ නේ ජීවිතේට. ඊළඟ පාඩම පටන් ගත්තට පස්සේ අරක කෙලින්ම අතහැරලා දානවා. ඊළඟ පාඩම දිගට කරගෙන යනවා ආතල් එකේ. හැබැයි ගුරුත්ව ශේෂ්ත්‍ර එනකොට තමයි ඌට තේරෙන්නේ අම්මට සිරි යාන්ත්‍ර විද්‍යාව නැතුව මෙතන ඉහාට යන්න බෑ කියන එක. හරිද? ඔය ගොඩක් ළමයිට වෙන දේ තමයි ඕක. හරිද? ප්‍රධාන වශයෙන් වෙන්නේ ඕක. ෆිසික්ස් අමාරු වෙලා තිත්ත වෙන්න හේතුව දෙවෙනි පාඩම කෙලවෙන එක. ළමයි ජීවිතේට හදාගන්න try කරන්නේ නැහනේ. හරිනම් කරන්න ඕනේ ඒක නෙවෙයි. කෙලවුණා නම් ඒක වැඩිපුර අධ්‍යයනය කළා කොහොම හරි ඒ පාඩම ඉවර කරගන්න. දැන් ඔයාලා දැන් උනත් වෙලාව තියෙනවා යාන්ත්‍ර විද්‍යාව පුළුවන් උපරිමෙන් දැන් උනත් වීඩියෝ බලලා හරි මොකක් හරි අහලා හරි MCQ කරලා කොහොම හරි ඒක පුරුදු කරගන්න. සූත්‍ර ටික හරි පාඩම් කරගන්න. හරි. හරි. එතකොට මේකට ආදේශ කරමු. t සමාන 2π ඔමේගා. ඔමේගා කියන්නේ මොකද්ද? ඔය හොයාගත්ත එක. gm බෙදීම r ඝනය. හරිනේ. එතකොට මේක අපිට මෙහෙම ගන්න පුළුවන්. උඩයට මාරු කරන්න පුළුවන්. r ඝනය බෙදීම gm. හරිනේ. එතකොට ඔන්න ආවර්ත කාලය ඇවිල්ලා තියෙනවා අපිට 2π වතාවක්
R ගණය GM. මේක තමයි සූත්‍රය. හරිනේ. ඊට පස්සේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය සමානයි F කියලා හිතමුකෝ. F කියන්නේ එක ඇරට T. මේක කටපාඩම් කරගන්න ඕන සූත්‍රයක්. ඒ කියන්නේ රතු පාටින් කොටු කරන්න මම. හරිනේ. ඊට පස්සේ මට සංඛ්‍යාතය කියන එක ගන්න පුළුවන්. ඔක උඩට මාරු කරන්න හරි. එක ඇරට 25 මේකත් උඩට මාරු කරා. GM බෙදීම R ගණය. හරිනේ. හරි නේද? ඕක තමයි චන්ද්‍රිකාවල සිද්ධිය. ඔය ටික දැනගන්න ඕන. හරිද? මේ මෑතක ගානක් ආවා හොඳේ. මේකේ මොකක්ද දන්නේ නැහැ අහලා තිබ්බේ. මේ මොකද 2025 ගානත් ඕකම වෙන්න ඕන. 2025 ගුරුත්ව ශේෂ්ත්‍ර තමයි මං හිතන්නේ ඇහුවේ. අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු මේ 2025 ඒක තියෙද්ද දන්නේ නැහැ 2025.